දැන් එතකොට අපි අද මේ කතා කරන පණිවිඩය නාම රූප සම්බන්ධව කතාවක්. හැබැයි මම පුළුවන් තරම් සරල කරලා ඔබට තේරෙන භාෂාවකින් තේරෙන විදියකින් මේ පණිවිඩය කියන්න උත්සාහ කරනවා. හේතුව තමයි මේක තේරුම් නොගත්ත තාක්කල් සංසාරේ යනවා. ඒ කියන්නේ පාංශකූලයට අපිව සංසාරෙන් ගලවන්න බෑ. සාංගික දාන වලට අපිව සංසාරෙන් ගලවන්න බෑ. සමහරට අපි දෙන සාංගික දාන නිසාම තවත් සංසාරයට ගැට ගැහෙනවා. ඇයි? ඒ දානි දෙන්නෙම දිව්‍ය ලෝකේ යන්න බලාගෙන නම් ඒ දිව්‍ය ලෝකේ යන්න බලාගෙන දෙන දානේ ආ දිව්‍ය ලෝකෙටත් ගෙනියයි. හැබැයි එතනින් පස්සේ යාට මේ සංසාර ගමන හමාර කරගන්න අදහසක් ඒ කරන පිනාස්සෙත් නැත්තම් ඒ අසරණයි. එතකොට දැන් මේ පණිවිඩය තේරුම් ගන්න තාක්කල් එයාට මේ දුකෙන් හමාර වීමක් අත්දකින්න ලැබෙන්නේ නෑ. එතකොට මෙතනින් සම්මා දිට්ඨිය හදා ගන්න ඕන. දැන් මේ ධර්ම මාර්ගයේ පූර්ණේ කරන ශ්‍රාවකයෙක්ගේ පළවෙනි අංගයනේ සම්මා දිට්ඨිය කියන්නේ. එතකොට සම්මා දිට්ඨිය මෙතනින් හදා ගන්න පුළුවන්. දැන් සම්මා දිට්ඨිය ගැන අපි මීට කලින් ප්‍රඥා නාලිකාවේ සම්මා දිට්ඨිය හදා ගන්න ක්‍රම 16ක් ගැන සම්මාදිට්ඨික සූත්‍රයෙන් කියලා තිනවා. අපි ඒකේ දේශනාවේ මතක් කළා කොතනින් හරි එක තැනකින් සම්මාදිට්ඨියට ඇවිල්ලා රිංග ගන්න ඕන ආර්ය මාර්ගයට. ඒතර මේ නාම රූප ගැන යත්ත කතාව දැනගත්තාම එතනිනුත් සම්මාදිට්ඨියට එන්න පුළුවන්. මොකද්ද? නාම රූපං පජානාති. නාම රූප කියන්නේ මොනවද කියලා දැනගන්නවා. නාම රූප වලට හේතුව දැනගන්නවා. නාම රූප වලට හේතුව මොකද්ද? විඥාණය. එතකොට නාම රූප වලට හේතුව විඥානය කියලා දැනගන්නවා. විඥානේ නිරුද්ධ වුණාම නාම රූප නිරුද්ධයි කියලා දැනගන්නවා. නාම රූප නිරුද්ධ කරන ප්‍රතිපදාව එකයි. මොකක්ද ඒ ප්‍රතිපදාව? ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා දැනගන්නවා. ඔන්න ඔය හතර දැනගත්තාම සම්මාදිට්ඨිකයි. දැන් බලන්න අපි සම්මාදිට්ඨිය කියලා හිතාගෙන හිටියකට වඩා කොච්චර වෙනස්ද නේ? සම්මාදිට්ඨිය ගැන අර 16න් එකක් මම මේ කිව්වේ. මොකද අද දේශනාවට ඒක සම්බන්ධ නිසා. මොකද්ද සම්මාදිට්ඨිය කියන්නේ? දැන් බලන්න එහෙනම් අද දේශනාවෙම ඔබට සම්මාදිට්ඨියටත් ඇවිල්ලා ඔක්කොම වැඩේ කරගන්න බැරිද? පුළුවන්. මේකට දේශනා ගොඩක් ඕනේ නැහැ. ඔන්න ඔය කාරණා හතර දැනගත්තාම දැනගත්ත පමණින් සම්මාදිට්ඨිකයි. ඒ දැනගත්ත කෙනාගේ දැක්මට අනුව ඊතුරු අංග වැඩිගෙන යනකොට එයා බොහෝම පොඩි කාලයක් ඇතුළත සෝතාපන්න තත්ත්වයටපත් වෙනවා. එතකොට මේ නාම රූප කියන එකත් විඥානය කියන එකත් එකිනෙකට ප්‍රත්‍යයයි. එකිනෙකට ප්‍රත්‍ය වෙච්ච නාම රූප විඥාන කියන මේ ස්වභාවය දැනගන්න තාක්කල් එයාට නිවන් දකින්න බෑ. හැබැයි කෙනෙක් මගෙන් ඇහුවොත් ඔබ වහන්සේ කියන එක එකම මාර්ගයේද කියලා ඇහුවොත් නෑ, එකම මාර්ගය නෙමෙයි. නුවර යන කෙනෙකුට නුවරට යන එක පැති තියෙනවා. ගාල්ලට යන මිනිහෙකුට ගාල්ලට ඕන නම් යන්න පුළුවන්, හයිවේ එකෙන් යන්නත් පුළුවන්, පරණ ගාලු පාරෙන් යන්නත් පුළුවන්. හැබැයි කොහෙන් ගියත් ගාල්ලට යන්න පුළුවන්. දැන් ඔන්න සම්මාදිට්ඨිය ගැන යම් අදහසක් තියෙනවා. සම්මාදිට්ඨිය හදාගන්න නම් නාම රූප කියන ස්වභාවය දැනගන්න ඕන. දැන් පින්වත්නි නාම රූප කියන එක ඇති වෙන්නේ දැන් මේ ශරීරේ මේ සත්‍යයා පුද්ගලයා කියන එක හැදෙන්නේ නාම රූප කියන කොටස් දෙකේ එකතුවෙන්. ඔන්න මම තරලව කියනවා. නාම කියන කොටසයි රූප කියන කොටසයි දෙකම එකතු වෙන්න ඕන. එතකොට නාම රූප කියලා දෙකක් නැත්තම් පින්වත්නි ආයතන හයක් වැඩෙන්නේ නැහැ. මොකද නාම රූප ප්‍රත්‍යයෙන් තමයි ඔබට හම්බෙච්ච ඔය ඇස වැඩුණි. ආයතන හයක් තියෙන ඇස කන නාසය දිව කය මනස කියලා. ඔය ආයතන හය වැඩුණි නාම රූප ප්‍රත්‍යයෙන්. නාම රූප කියලා එකක් ඇතිවීම නිසා. එතකොට නාම රූප වැඩුණි විඥාන ප්‍රත්‍යයෙන්. විඥාන පච්චයා නාම රූපං. විඥානී කියලා එකක් මව කුසට ප්‍රතිසන්දි විඥානයක් බැහැගත්ත නිසා තමයි කලලයක් විදියට නාම රූප කියලා දෙකක් වැඩෙන්නේ. නාම රූප කියලා දෙකක් නැත්තම් එතන ඇස කියලා ආයතනයක් වැඩෙන්නේ නැහැ. ගැබක ඇස වැඩෙන්නේ නැහැ. කන වැඩෙන්නේ නැහැ. නාසය වැඩෙන්නේ නැහැ. දැන් මේ කතාව කවදද මේ කිව්වේ? අදට 2600කට එහා පැත්තේ. මේ කතාව බුදුරජාණන් වහන්සේට ගරු කරන්න ඕන මේකට පින්වත්නි. අපේ අම්මා කියපු නිසා තාත්තා කියපු නිසා අපේ අම්මත් බෞද්ධ තාත්තත් බෞද්ධ සීයාත් බෞද්ධ පරම්පරාවෙන්ම බෞද්ධ අපේ මේ අහවල පැවිදි වෙලා ඉන්නවා අපේ සීයා මහාන වෙලා ඉන්නවා අපේ තාත්තගේ අහවල් කෙනා මහාන ඒවට නෙමෙයි බෞද්ධ ගරු කරන්න ඕනේ. මේ විස්මිත පණිවිඩයක් 2600කට එහා පැත්තේ දැන් අදවත් පුළුවන් ද මේ කතාව හොයාගන්න? අද බටහිර ලෝකයේ කියන්නේ දෙමව්පියන් එකතු වුණාම දරුවෙක් ගැබ් ගන්නවා එච්චරයි. බටහිර විද්‍යාවට ඊට වඩා එකක් තියෙනවද? බලන්න බුදු කෙනෙක්ගේ විස්මිත අවබෝධය. උන්වහන්සේ අර මහා තණ්හා සංකේ සූත්‍රය කියනවා මහණෙනි කරුණු තුනක එකතුවෙන් ගැබ් ගන්නේ. මොනවද කරුණු තුන එකතුව? මවගේ ඍතුමත් භාවය. මාතානං උතුණී හෝති.
අම්මා ඍතුමත්ව ඉන්න ඕන. ඒ කියන්නේ වැඩිවියටපත් වෙලා වැඩිවියටපත් වුණු කාන්තාවක් තමයි ගැබ් ගන්න සුදුසු වෙන්නේ. මවගේ ඍතුමත් භාවයේ. එයා වැඩිවියටපත් වුණු කෙනෙක් වෙන්න ඕන. ඊට පස්සේ කියනවා දෙමව්පියන්ගේ එකතු වීමක් තියෙන්න ඕන කියනවා. ඊට පස්සේ උන් ලස්සන කතාවක් කියනවා ප්‍රතිසන්දි විඥානයක් ගැබට එන්න ඕන කියනවා. ප්‍රතිසන්දි විඥානයක් ආවේ නැත්නම් ගැබ වැඩෙන්නේ නැහැ කියනවා. එහෙමනම් ගැබ මෝරන්නේ ප්‍රතිසන්දි විඥානයත් එක්ක. ඒතර ප්‍රතිසන්දි විඥානයේ ගැබට ආවහම වෙන්න දේ ඊළඟට මොකද්ද? විඥානේ බැහැගත්තොත් එතන නාම රූප කියලා එකක් වැඩෙනවා. අන්න බලන්න අපි කියමු මාතෘකාවේ කොටස. විඥාන පටිච්ච සමුප්පාදේ කියන්නේ විඥාන පච්චයා නාම රූපං කියලා. විඥානේ කියලා එකක් වැඩුණොත් නාම රූප කියලා දෙකක් වැඩෙන්න ඕන. නාම රූප කියලා දෙකක් වැඩෙනවා නම් විතරයි නාම රූප පච්චයා සලායතනං ආයතන හයක් වැඩෙන්නේ. ඒ කියන්නේ නාම රූප කියලා දෙකක් වැඩුන් නැත්නම් ඇස කියලා ආයතනයක් වැඩෙන්නේ නැහැ ගැබේ. ඒතෝ නාම රූප කියලා එකක් නැත්නම් ඇස කියලා ආයතනයක් වැඩෙන්නේ නැහැ. විඥානයක් නැත්නම් නාම රූප වෙඩින්නේ නැහැ. ඒකයි ඒ කියන්නේ විඥාන ප්‍රත්‍ය කරගෙන නේද නාම රූප පවතින්නේ එහෙමනම්. එතකොට නාම රූපයි විඥානයයි ප්‍රත්‍ය කරගෙන නේද ආයතන හය වැඩෙන්නේ. ආයතන හය වැඩෙන්නේ නැත්තම්. ආයතන හයක වැඩිමක් නැහැ. ඒකයි විඥානේ පිට වුණොත් ඒ ගැබ ගබ්සා වෙන්නේ අබෝෂන් වෙනවා කියන්නේ. ගැබ විනාශ වෙන්නේ ඇයි? විඥානේ පිට වෙලා. එතකොට විඥානේ පිටවීම අපිට තේරෙන්නේ. ඒතකොට විඥානේ පිට වෙන්නේ ඇයි? එතනක් තියෙනවා විඥානයයි පිට වෙන්නේ. විඥානේ පිට වෙන්නේ විඥානේ බැහැගන්නේ සංකාර පත්‍ය විඥාන සංස්කාර වලට අනුව විඥානේ බැහැගන්නේ. ඒක අපිට පේන්නේ නැහැ. පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිඤ්ඤාභි සංකාර. පිනයි පවයි ධ්‍යාන සිතටයි අනුව විඥානය බහින්නේ. ඒකයි විඥානේ ඒකට අනුව බැහැගත්ත නිසා ඒක නිරුද්ධ වෙනකොට ඒක හේතු සහිත බවත් එක්ක විඥානයක් බහින්නේ. ඒ හේතු සහිත බව නිසා තමයි විඥානේ පිට වෙන්නේ. විඥානයක් මව කුසට එන්නේ පින හෝ පව හෝ ධ්‍යානසිත හෝ. මේ තුන යම් තැනක නැත්තම් විඥානයක් පවතින්නේ නැහැ. විඥානේ නිරුද්ධ වෙනවා. එහෙනම් විඥානේ පවතින්නේ එක්ක පින නිසා පුඤ්ඤාභි සංකාරේ, එක්ක පව නිසා අපුඤ්ඤාභි සංකාරේ, එක්ක ධ්‍යානසිත නිසා. අන්න ওই තුනම ප්‍රතික්ෂේප වෙච්ච තැනක තමයි විඥානේ නිරුද්ධ වෙලා සම්පූර්ණයෙන්ම නිකලෙස් වෙලා යා ආය උපතක් කරා යන්නේ නැති විදිහට නිවිල යන්නේ. ඒ නිසා තමයි අපි බණ කියද්දි කියන්නේ පිනත් අත්තරින්ද කියලා. මං ඉස්සෙල්ලා කිව්වා නේද දන් දීලා පින් කරන කෙනා දිව්‍ය ලෝකයයි කියලා. එතකොට එයත් මේකෙන් නිදහස් වෙලාද? නෑ. ඇයි මෙතන තියෙනවනේ පින්වත්නි පිනට අනුවත් විඥානයක් බැහැ ගන්නවා කියලා. දිව්‍ය ලෝකේ යන කතාව ඇත්ත තමයි. බුදු කෙනෙක් මේ දිව්‍ය ලෝකෙට අරන් යන්න බණ කිව්වා නෙමෙයි. දිව්‍ය ලෝකේ යයි පිනට අනුව. ඇයි පිනට අනුව විඥානයක් බහිනවනේ යම් තැනක. මේ සංකාර පච්චය විඥානනේ සංකාරයට අනුව බහිනවනේ. පුඤ්ඤාභි සංකාරයට අනුව හෝ අපුඤ්ඤාභි සංකාරයට අනුව විඥානය බහිනවා. එතකොට පින කර කර හිටියොත් පින්වත් මේකට අනුවත් විඥානයක් බැහැ ගන්නවනේ. එතකොට යා දුකෙන් නිදහස් නෑනේ. පිනට අනුවත් විඥානේ බැහැ ගන්නවා. ඒකයි ಭಾರತයේ තිබ්බ සමකාලීන අෂ්ට සමාපත්තිම බුදු කෙනෙක් පුහුණු කරලා බලලා ඒ ධ්‍යාන සමාපatti ඔක්කොම ප්‍රතික්ෂේප කළේ ඒකයි. ඇයි? ධ්‍යාන වලට අනුවත් විඥානයක් බහිනවනේ. අන්න බලන්න. ආනිඤ්ඤාභි සංකාර කියලා එකට කියන්නේ. ධ්‍යානයක් පුහුණු කළොත් රූපාවචර හරි අරූපාවචර හරි ධ්‍යානයක් කුරු කළොත් ඒ ධ්‍යාන සිතට අනුවත් තව තැනක විඥානේ බහිනවා. ඒකයි ಭಾರತයේ හිටපු බුදුරජාණන් වහන්සේ දුර්ගේශ්වරී වලින් එහා පැත්තට ගිහින් ආලාර කාලාම උද්දකරාම පුත්ත වගේ ළඟට ආයේ ගිහින් මේ ධ්‍යාන ටික උන්වහන්සේ පුහුණු කළා. මේක තමන්ගේ ජීවිතේට පුහුණු කළා. පුහුණු කරලා උන්වහන්සේ ඒක අතෑරියේ ඒකේ මොකක්වත් නැතුකමට නෙමෙයි. ඒ තුලත් විඥානය බහිනවා කොතන හරි. උන්වහන්සේට උවමනා වුණා. ඉතින් දැන් කෙනෙක් කියන්න පුළුවන් හරි සැපවත් තැනකට විඥානයක් බැහැ ගන්නවා නම් ඉතින් ඒක හොඳයිනේ කියලා. පින්වත්නි ඒකෙත් විපාකයේ අනිත්‍ය වෙවි යනකොට සංස්කාර හේතු ප්‍රත්‍යයන්ගෙන් නම් හැදෙන්නේ. හේතු ප්‍රත්‍ය හේතු නිරෝධ වෙනකොට සංකාරය නිරෝධ වෙනවා නම් විපාකයේ අනිත්‍ය වෙනකොට දැන් දිව්‍ය ලෝකෙ ගියා කියමුකෝ. පින නිසා දිව්‍ය ලෝකෙ ගියා. එතකොට මේ පිනත් අනිත්‍ය වෙනවද නැද්ද? පිනත් අනිත්‍ය වෙනවා. එතකොට පින අනිත්‍ය වෙනකොට යාට මොකද වෙන්නේ? පින අනිත්‍ය වෙනකොට ආයෙත් දුගතියට. අන්න එහෙම අවදානමක් තියෙනවා. ඒ නිසා තමයි මේ සංකාර වලට අනුව විඥානේ බැහැගන්නේ. එතකොට විඥානය බැස ගැනීම නිසා විඥානය බැහැගත්තොත් එතන නාම රූප කියලා එකක් වැඩෙනවා. නාම රූප කියලා දෙකම වැඩෙනවා. කෙනෙක් කියන්න පුළුවන් කලලයක් ඇතුලේ එතකොට කලලයක් ඇතුලේ නාම රූපේ නම් වැඩෙනවා. හරි. පේනවනේ අර මැෂින් එකකින් බලන්න පුළුවන් නේ ස්කෑන් කරාම පේනවනේ.
එතකොට ඒ රූපේ නාම කොටසකුත් වැඩෙනවා. දැන් නාම රූප කියන්නේ මොකක්ද? අනිකත් තෝරගමුකෝ. රූපය කියලා මම මේ තේරෙන්නම කියන්නේ. රූපය කියන්නේ මොකද්ද? රූපය කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත් එක. මේ රූපය කියන්නේ එතකොට නාම කොටස් ගණන් ගන්න එපා. නාම කොටස් නැති රූපය කියලා හිතන්න. නාම කොටස් නිසා තමයි ඔබ අතවනන්නේ, ඇඟ හොලවන්නේ, ඊට පස්සේ ඔබට දැනෙන්නේ, ඔබට හැඟීම් ඇති වෙන්නේ, ඊට පස්සේ ඔබට ස්පර්ශ වෙන්නේ, ඔබ විඳින්නේ, ඔබට එක එක සිතුවිලි ඇති වෙන්නේ. මේ ඔක්කොම නාම කොටස්. ඒවා මොකුත් එපා. මේ රූපය කියන එක ගන්න. මේ රූපය කියන එක හැදිලා තියෙන්නේ සතර මහා ධාතුන්ගෙන්. ඒ කියන්නේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන සතර මහා ධාතුන්ගෙන් තමයි මේ රූපේ හැදෙන්නේ. ඒතර මේ ලෝකේ හැදිච්ච යම් රූපයක් තියෙනවා නම් ඒ හැම රූපයකම ওই ටික තියෙන්න ඕන. මිනිස්සෙක් නෙමෙයි මේ අචේතනික වස්තු තියෙන්නේ, අචේතනික රූප. ඒ හැම රූපයකම මොනවද තියෙන්නේ? එමනම් ඔය හතර තමයි තියෙන්නේ. පඨවි ධාතුව තියෙනවා, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. පඨවි කියන්නේ මේ ඝන ගතිය. ඒතර මේ ගලක පර්වතයක මේ ගහක තියෙනවනේ මේ පඨවි ගතියක්. ඒතර මේ ඇඟේ තියෙන මේ පඨවි ගතිය තමයි. එතකොට මේ එළියේ තියෙනවා ආපෝ ගතියක්. ආපෝ ගතිය කියන්නේ ඔව් වැగిරෙන ගතියක් තියෙනවා. එතකොට මේ ජලයක ගඟක ඇලක දොලක ජලාශයක ඇල්ලක තියෙනවා වැగిරෙන ගතියක්. එතකොට මේ ශරීරයේ සෙමවල, හොටුවල, ලේවල, සැරවවල වැగిරෙන ගතියක් තියෙනවා. ඒකට වඩා මේ රූපේ මොකක්වත් නැහැ. එතකොට මෙහෙනම් මේ රූපය කියන එකට ලෝකයේ තියෙන මේ පරිබාහිර රූපවලයි මේකේ ඇස්ස වෙනසක් නැහැ. මේක හොඳට තේරුණාට පස්සේ තේරෙනවා අනේ එළියේ තියෙන රූපයයි මගේ රූපය අතර මොකක්වත් වෙනසක් නැහැ නේ කියලා තේරෙනවා. නොතේරෙනකම නිසා තමයි අපි මේක අවිද්‍යාවෙන් අල්ලන්නේ මම. මගේ දරුවගේ රූපේ. මේ තමයි මගේ අම්මගේ රූපේ. මේ රූපේ තමයි මගේ කාර් එක. ඒ විදිහට මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දේවල් මගේ කියලා අල්ලන ගතියක් ඔළුවට එනවා. ඒ අවිද්‍යාවට එක වෙන්නේ. විද්‍යාව නැතිකමට අවිද්‍යාව නිසානේ සංඛාර හැදෙන්නේ. අවිද්‍යාව පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං ඔක්කොම මෙන්නේ අවිද්‍යාව නිසානේ. එතකොට දැන් හොඳට බලන්න. එහෙමනම් මේ ආපෝ ගතියක් පරිබාහිර ලෝකෙත් තියෙනවා, මගේ ශරීරෙත් ආපෝ ගතියක් තියෙනවා, තේජෝ ගතියක් තියෙනවා, වායෝ ගතියක් තියෙනවා. ඒ කියන්නේ පින්වත්නි මේ බාහිර මේ ගහක හෙලවෙන ගතියක් තියෙන්නේ. ඒ හෙලවෙන ගතියක්, චලනය වෙන ගතියක් මේ තියෙනව නේද මේ අවකාශයේ? මේ චලනය වෙන, හෙලවෙන ගතියක් තියෙනවා. මේ ශරීරෙත් හෙලවෙන, චලනය වෙන, පිම්බෙන ගතියක් තියෙනවා. ආස්වාස ප්‍රාස්වාසය තුල පවා ඒකනේ තියෙන්නේ. ඒතර මේ වාතාශ්‍රී නිසාම මේ ගහකොළ සතාසිව්පාව මේ පරිබාහිර ලෝකේ හෙලවීමක් තියෙනවා. ඒ හෙලවෙන ගතියක් මේකේ තියෙනවා. ඒ වගේම මේ බාහිර ඉර එළියේ බාහිර රශ්මියේ තියෙනවා, බාහිර ක්‍රියාවලියේ තියෙනවා දිරවන පැසවන ගතියක්. ඒතර මේ ශරීරයේ තියෙනවා දිරවන පැසවන ගතියක්. ඒතර ඕකට කියනවා පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියලා. එතන මේ තේජෝ ධාතුවේ ස්වභාවය තමයි. ඒතර ඒක හරි. එහෙනම් එළියට වඩා මොකක්වත් නැහැ මේක කියලා තේරෙනවද? ඔව්. ඒතර එළියට වඩා මොකක්වත් නැහැ කියන එක හොඳටම ස්ථාවර වෙන්නම එක කියන්නද? ඔය ඇඟ හැදුනේ එළියේ තියෙන කෑමෙන්මනේ. පොඩි ළමෙක් විදිහට උපන්නට පස්සේ ඔය ඇඟ මෙච්චර කල් ලොකු උනේ කොහොමද? ලොකු උනේත් මේ එළියේ තියෙන පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු වලින්මනේ. අන්න ඒක ආйти රූප කොටසට. එතන නාම රූප කියලා දෙකක් තියෙනවා. එතකොට නාම කොටසට ආйти වෙන්නේ පින්වත්නි, නාම කොටසට ආйти වෙන කාරණා කීයක් තියෙනවද? 5ක් තියෙනවා. ඔන්න හොඳට අහගන්න. නාම කොටසට ආйти වෙනවා වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර. මෙන්න මේ ටික මැදිහත් වුණොත් එතන තියෙනවා නාම රූප කියලා දෙකක්. එහෙමනම් අන්න ගහක පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු තිබුණට ගහකට නාම කොටස් නැහැ. අන්න එතනින් තමයි අපි වෙනස් වෙන්නේ. එතකොට මේ එළියේ තියෙන කාර් එකකට, එළියේ තියෙන මේ කිසිම මේ දෙයකට, බාහිර ලෝකයේ තියෙන ගහකට, අචේතනික දේවල් වලට නාම කොටස් නැහැ. හැබැයි අපේ රූපයයි එළියේ තියෙන රූපයයි දෙකම සමානයි. එතකොට මේ නාම කියන එකට අයිති වෙන්නේ මොනවද? වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර. වේදනා කියන්නේ පින්වත්නි විඳීමට. අපි තුල පවතින විඳීමක් තියෙනවා. විඳීම සම්පූර්ණයෙන් නාම ධර්මයක්. ඒ නාම ධර්මයක් කියලා දන්නේ නැතිකමට අපි විඳීමටත් ආසා කරනවා. ඒක නිකන් හැඟීමක් කියලා අපිට තේරෙන්නේ නැහැ.
එතකොට විඳීම කියලා ස්වභාවයක් තියෙන එක නාම ධර්මයට අයිති දෙයක්. ඊට පස්සේ පින්වත්නි සංඥා කියන්නේ හඳුනා ගැනීමක් තියෙනවා. මොනවද හඳුනා ගැනීම? රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා කියලා සංඥා හයක් තියෙනවා. රූප වශයෙන් අඳුන ගන්නවා. ශබ්ද වශයෙන් අඳුන ගන්නවා අපේ අම්මගේ කටහඬ. අනේ අපේ නෝනගේ කටහඬ අඳුන ගන්නවා. ඊට පස්සේ ගඳ සුවඳ වශයෙන් හඳුන ගන්නවා ගන්ධ සංඥා. අනේ මගේ ළමයාගේ කමිසේ අපේ කොල්ලගේ සුවඳමයි එන්නේ. සුවඳ වශයෙන් අඳුන ගන්නවා. එතකොට මේ විදිහට අඳුන ගන්න ඒ ඔක්කොම නාම ධර්ම වලට අයිති දේවල්. එතකොට බලන්න ඒ කියන්නේ සංඥා කියන්නේ අඳුන ගැනීම. වේදනා සංඥා ඊළඟට චේතනා. එතකොට තුන්වෙනි කාරණේ තමයි චේතනා. වේදනා සංඥා චේතනා. චේතනා කියන්නේ සිතුවිලි. ඒකම තමයි කර්මය වෙන්නේ. ඒ චේතනහම් බික්කවේ කම්මං වදාමි කියලානේ කියන්නේ. තුන් නාම ධර්ම ඔස්සීම තමයි මේ කර්මයේ සකස් වෙවි නැවත භවයේ හදලා දෙන්නේ. මේ නාම ධර්ම වල ක්‍රියාත්මක වීමක් තියෙන්නේ. මේක හැඟීම් ටිකක් විතරයි කියලා තේරුම් ගත්තට පස්සේ මේ නාම ධර්ම ඔස්සේ උපාදානස්කන්ධයක් හැදෙන්නේ නැහැ. මේක නිකන් හැඟීම් ටිකක් විතරයි කියලා තේරුම් ගත්තට පස්සේ උපාදානස්කන්ධය අනාගතයට මෝරන්නේ නැහැ කියලා කියන්නේ යාගේ දුක හමාර වෙනවා. එයා ආයි මරුණම උපදින්නේ නැහැ. එතකොට මේ වේදනා සංඥා චේතනා කියන්නේ සිතුවිලි වලට. ඊට පස්සේ පස්ස කියන්නේ ස්පර්ශ කියන්නේ කාරණා තුනක එකතුව. කාරණා තුනක් එකතු වීම නිසා ස්පර්ශ වෙන්නේ. නිකම් මෙහෙම ඉන්නකොට හැම වෙලාවකම ස්පර්ශ වෙන්නේ කාරණා තුනක එකතුව. මොනවද කාරණා තුනක? ඇසයි රූපයයි ඇහි විඥානයයි තුන එකතු වෙන්න ඕන. කනයි ශබ්දයයි කනේ විඥානයයි තුන එකතු වෙන්න නැත්නම් ස්පර්ශ වෙන්නේ නැහැ. එතකොට මේ ස්පර්ශ වීම ඇති වෙන්න කාරණා තුනක් එකතු වෙන්න ඕන. ඒ කාරණා තුනක් එකතු වීම නිසා ස්පර්ශ වෙනවා. කාරණා දෙකක් තිබ්බට ස්පර්ශ වෙන්නේ නැහැ. ස්පර්ශ හොඳට මතක තියාගන්න. ස්පර්ශය කියනකොට පස්ස කියනකොට ස්පර්ශය කියන එක අස්සින් මතක තියාගන්න. ස්පර්ශේ නම් කාරණා තුනක් එකතුවමයි. මොනවද කාරණා තුන? ඇහැයි රූපයයි තිබ්බට වැඩක් නැහැ. මානසිකාර ප්‍රත්‍යයෙන් ඇහි විඥානය ඇති වෙන්නම ඕන. ඒතර කාරණා තුනක එකතුව. ඊට පස්සේ මානසිකාරය කියලා කියන්නේ මනස වැඩේට යෙදෙන්න ඕන. අපේ තේරෙන්න කිව්වොත්. එතකොට කෙනෙක් කියන්න පුළුවන් හරි පටිච්ච සමුප්පාද දැන් බුද්ධ දේශනාවට අනුව පංචස්කන්ධය ඕක අනිරූප වේදනා සංඥා සංකාර විඥාන කියනවා. එතන නාම රූප වශයෙන් බෙදුවොත් රූපේට අයිති. වේදනා සංඥා සංකාර විඥාන කියන හතර නාමයට අයිති. දැන් ඇයි මෙතන වෙන විදියට කිව්වේ කියලා. මේ පටිපාටිය තේරුම් ගන්න පින්වත්නි. ඔන්න මෙහිමයි ඒක තේරුම් ගන්න. දැන් බලන්න වේදනා සංඥා චේතනා කියලා තුනක් තියෙනවනේ. ඒ තුනම ඇති වෙන්නේ මොකක් නිසාද? වේදනාවක් ඇති වුණොත් හොඳට අහගන්න. සංඥාවක් ඇති වුණොත් චේතනාවක් ඇති වුණොත් මේ තුනම කුමක් ප්‍රත්‍ය කරගෙන නැති වෙන්නේ? ස්පර්ශ ප්‍රත්‍යයෙන්. අන්න බලන්න. වේදනාවක් විඳින්නෙත් ස්පර්ශ වීමක් නිසා. ස්පර්ශ වුණාම නිවිඳින්නේ. ඇහි රූපය ඇහි විඥානය තුන එකතු වුණ නිසා නේද ඇහි විඳීමක් හටගත්තේ. ඇහැ නිසා සැප වේදනාවක් හරි දුක් වේදනාවක් හරි මධ්‍යස්ථ විඳීමක් හරි අටගත්තේ ස්පර්ශ වීමක් නිසා නේද? එහෙමනම් පින්වත්නි වේදනාවටත් හේතුව ස්පර්ශය. ඊට පස්සේ සංඥාවටත් හේතුව ස්පර්ශය. හඳුනා ගත්තා නම් ස්පර්ශ වීම. ඇහැයි රූපයයි ඇහි විඥානයයි කියන තුන එකතු වීම නිසා නේද මගේ දරුවා කියලා අඳුනගෙන තියෙන්නේ. අහවල් ගායකයාගේ සින්දුවක් කියලා අඳුනගත්තේ. අපේ අම්මගේ කටහඬ කියලා අඳුනගත්තේ මොකක් නිසාද? එහෙනම් ඒකත් ඇති වෙලා තියෙන ස්පර්ශය නිසා. මේ පටිපාටිය තේරුම් ගන්න. ඊට පස්සේ චේතනාවක් පහළ වෙනවා. සිතුවිල්ලක් ඇති වුණා නම් ඇති වුණේ මොකක් නිසාද? ස්පර්ශය නිසා. අන්න බලන්න ඒකයි අන්තිම ඊළඟට ස්පර්ශය කිව්වේ. වේදනා සංඥා චේතනා පස්ස තුනම ඇති වෙන්නේ ස්පර්ශය නිසා. ඊට පස්සේ අන්තිමට මොකද්ද කිව්වේ? අන්තිමට කොහොම මනසිකාරය කියලා. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරය. දැන් බලන්න හොඳටම වේදනාවක් ඇති වුණොත් සංඥාවක් අඳුන ගැනීමක් ඇති වුණොත් චේතනාවක් සිතුවිලි ඇති වුණොත් ස්පර්ශයක් ඇති වුණොත් මේ හතරම ඇති වෙන්නේ මොකක් නිසාද? මානසිකාරය නිසා. මානසිකාර ප්‍රත්‍යයෙන් නේද මේ හතරම ඇති වෙන්නේ. අන්න ඉහි පටිපාටියට තේරුම් ගන්න මේක. නැත්නම් මේක උබතෝ කෝටියක් වෙනවා. ඇයි තේරුම් ගන්න බෑ මේක මොකක්ද කියලා. දැන් හොඳට බලන්න වේදනා සංඥා චේතනා තුනම ඇති වෙන ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා පස්ස කියන හතරම ඇති වෙන්නේ මානසිකාරය නිසා. අන්න මේ විදිහට මේක බුදු කෙනෙක්ගේ වචනයනේ මේක අපිට ඕන විදිහට ගලප ගන්න බෑ. මේක ඊටාම ගැඹුරු මානසික කතාවක් මේ කියන්නේ.
එතකොට මෙන්න මේ ටික එකතු වුනේ නැත්තම් නාම රූප වල එකතු වීමක් නෑ. පින්වත්නි මේ ටිකේ විශේෂ දේ තමයි ඇති වෙලා නැති වෙලා යනවා. පවතින්නේ නෑ එක දිගට. ඇතිවි නැතිවි යනවා මේ ටික නාම රූප ධර්මයන්. එතකොට මේ ඇතිවිය නාම රූප ධර්මයන් ටිකක් ඇති වෙලා නැති වෙලා යාමක් විතරමයි. මෙතන සත්වයක් නෑ, පුද්ගලයෙක් නෑ. මගේ දරුවා, මගේ නෝනා, මගේ ගෙදර, මගේ අම්මා, මගේ තාත්තා, මගේ ඥාතිවරයා කීකේ ඇල්ලුවාට මේ හැමෝ තුලම පවතින්නේ නාම රූප ධර්ම ටිකක් විතරයි. මේ ටිකත් ඇති වෙලා නැති වෙලා යන ටිකක් නේද කියන එක හොද්දටම තේරුම් ගත්තට පස්සේ අන්තිම දැනීම මාත්‍රය විතරක් ඉතුරු වෙලා සම්පූර්ණයෙන්ම නිකලස් වෙනවා. එහෙනම් මෙතනම තමයි අවබෝධය හදාගන්න තියෙන්නේ. ඒක හරියට මේ වගේ පින්වත්නි. දැන් මෙහෙම කල්පනා කරන්න. ඔන්න මිනිහෙක් ඉන්නවා. ඒ මිනිස්සයා ආයුධ ටිකකුත් අරගෙන ඔන්න කළු ගලක් තියෙනවා. ඒ කළු ගලේ පින්වත්නි මේ උපකරපු ප්‍රසාද ගතියක් නැහැ. නිකන් කළු ගලක් තියෙනවා. කිසි හැඩයක් නැහැ. ඊට පස්සේ මිනිහෙක් ආයුධ ටිකකුත් අරගෙන ගිහින් මේ කළු ගල ළඟට ගියාපු මේ මිනිස්සයා මේ ආයුධ ටිකෙන් මේ කළු ගලේ පින්වත්නි ඔප කරලා ප්‍රසාද ගතියක් හදනවා කළු ගලේ. තුරට තිබ්බ කළු ගලේ ප්‍රසාද ගතියක් හැදුවා. මෙන්න මේ වගේ තමයි නාම රූප ටික ක්‍රියාත්මක වීම, මැදිහත් වීම. පින්වත්නි කළු ගල කියලා කිව්වේ ආහාර ප්‍රත්‍යයෙන් ඇතිවෙච්ච රූපය. මේකට ලොකු දෙයක් කරන්න බෑ. මේකේ ප්‍රසාද ගතියක් නැහැ. ඇයි මේ කළු ගලේ ප්‍රසාද ගතිය හැදුවේ? මිනිහේ ආයුධ ටික අරන් ගිහින් මේකේ පින්වත්නි හරි ලස්සනට ඔප කර ප්‍රසාද ගතියක් හැදුවනේ. මේ කළු ගල වගේ තමයි සතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූපය. අපි ඉස්සෙල්ලා කොහොනේ ඇත්තටම කළු ගලක් වගේ රූපය කියලා. මේ කන්දක ජලයේ මේ බාහිර ලෝකේ තියෙන දේට වඩා වෙන මොකක්වත් නැහැ කියලා. එතකොට මේ රූප කොටස හරියට කළු ගලක් වගේ. එතකොට මේ කළු ගල මේ මිනිහෙක්ගෙන් උපමට්ටම් කරා. ප්‍රසාද ගතියක් හැදුවා. මිනිහා කියලා කියන්නේ විඥාණයට. විඥානයේ විසින් තමයි මේ උපමට්ටම් කරලා ප්‍රසාද ගතිය හදන්නේ. ආයුධ ටික කියලා කිව්වේ පින්වත්නි නාම ධර්ම ටිකට. නාම ධර්ම කියන ආයුධ ටික මැදිහත් වෙලා විඥානයේ නැමැති මිනිහා ගිහින් මේ ආයුධ ටික අරගෙන අර කළු ගල නම් වූ මේ ශරීරය තුල මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් හටගත්ත ශරීරය තුල උප කර ප්‍රසාද ගතියක් හදනවා වගේ තමයි මේ නාම රූප කියන ස්වභාවයත් විඥානීය කියන ස්වභාවයත් පවතින්නේ. මං කියන එක තේරෙනවද? එතකොට මේ නාම රූප කියන ධර්ම වලින් තොරව මේ සත්වේ පුද්ගලයේ පැවැත්මක් නැහැ. ඒ ටික නිසාමයි විඥානය ඇති. දැන් මේ ටික නිසා පින්වත්නි දැන් සමහර දේශනාවල තියෙනවා මේ ඔය නල කලාප සූත්‍රය වගේ දේශනාවල තියෙනවා දැන් පටිච්ච සමුප්පාදේ නම් කියන්නේ සංකාරපච්චය විඥානං විඥානපච්චය නාම රූපං නාම රූපපච්චය සලආයතනන්නේ. හැබැයි ওই නල කලාප සූත්‍රය වගේ දේශනාවල තියෙනවා විඥානපච්චය නාම රූපං නාම රූපපච්චය විඥානං කියලා අනිත් පැත්තටත් කියනවා. ඇයි නාම රූප පත්‍ය විඥානං කියලා ආය අනිත් පැත්තට කියන්නේ. හරි විඥානය නිසා නාම රූප ඇති වෙනවා. ඒක හරි. ඊට පස්සේ නාම රූප ඇති වුණාම ආයතන හයක් වැඩෙනවා. ආයතන හයක් නිසා තමයි පින්වත්නි සලආයතන නිසා ස්පර්ශයක් ඇති වෙනවා. ඒක හරි. දැන් අනිත් පැත්තට භාග්‍යතුන් වහන්සේ කියනවා විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය විඥානං අනිත් පැත්තටත් කියනවා. එතන නාම රූප පත්‍ය විඥානං කියන්නේ නාම රූප කියන කතාව අස්සේ පින්වත්නි අවිද්‍යාව සංකාර කියන හැම දෙයක්ම විස්තර වෙලා තියෙනවා. අපේ නොදන්නාකමට විඥානයේ නිසා නාම රූප ඇති වෙනවා. විඥානයේ නිසා නාම රූප ඇති වෙනවා. ඊට පස්සේ නාම රූපම අපේ අවිද්‍යාව නිසා අපි මේ සංස්කාරයන්ගේ ඇත්ත ස්වභාවය නොදන්නාකම නිසා ඒ කාරණේම නැවත විඥානීය පෝෂණය කර බව ගමන හදනවා. තේරෙනවද මං කියන එක? විඥාන පත්‍ය නාම රූපන් තමයි. ඊට පස්සේ නාම රූප නිසාම ආය විඥානයක් බහ ගන්නවා. ඇයි නාම රූප වල ඇත්ත කතාව දන්නේ නැණි? නාම රූප වල ඇත්ත කතාව දන්නේ නැති නිසා ඒ අවිද්‍යාව සංකාර කියන ඔක්කොම ඒක ASCII තියෙනවා. එයි යා නාම රූප කියන කතාව සත්වේ පුද්ගලයෙක් විදිහට අල්ලනවා. අල්ලන එක නිසාම ආය විඥානෙ බැහැ ගන්නවා. ඒක සාධාරණ කතාවක් නේ. ඇයි සාධාරණ කතාවක් කියන්නේ? අඹ ඇටයක් නිසා අඹ ගහක් හැදෙනවා. ඒක හරි. ඊට පස්සේ අඹ ගහේම හැදෙන එක නිසා ආයේ ඒ අඹ ගහින්ම හැදෙන අඹ ඇටේ නිසා ආය අඹ ගහ හැදෙන්නේ නැද්ද? අන්න ඒකයි දැන් සමහර අය කියනවා මෙතන මේ විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතනං කියලා හරි පටිච්චසමුප්පාද කියන. දැන් මේක ආයේ කියනවා මේ කතාවේදී කියනවා විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය විඥානං කියලා. එතන අර අවිද්‍යාව සංකාර ඔක්කොම එකතු කරලා තමයි එතන ඒ අයට දෙන්නේ. මොකද බුදු කෙනෙක් බණ කියන්නේ ඒ එන අයට හරියන විදියටනේ.
එතකොට ඒ අයට මේ ගැන මහා ප්‍රශස්ත අවබෝධයක් තියෙන්න ඇති. එතකොට උන්වහන්සේ කිව්වා නාම රූප නිසාම විඥානය හට ගන්නවා කියලා. එතකොට මේ පටිච්ච සමුප්පාදේ කතාවම තමයි අකුලලා කිව්වේ. ඒකට උදාහරණේ තමයි හරියට මේ වී වැපරුවාට පස්සේ වී බීජේ නිසා ගොයන් ගහක් හැදෙනවා. ඊට පස්සේ ගොයන් ගහේම හැදෙන වී ටික නිසාම ආයෙක බීජයක් බවට හැරවිලා ආයෙත් ගොයන් ගහක් හදන්න බැරිද? පුළුවන්. ඒ කතාව මේ කියන්නේ. එතකොට මේ කතාව අපි ඊටාම හොඳින් තේරුම් ගන්න ඕන. එතකොට මේ කතාව තේරුම් ගත්තට පස්සේ තේරෙනවා මේ නාම ධර්මයන්ගේ මැදිහත් වේදනා සංඥා චේතනා කියන කාරණා නිසා මේ ටික ඔක්කොම ඇති වෙන්නේ ස්පර්ශය නිසා. ස්පර්ශය ඇති වෙන්නේ මානසිකාර ප්‍රත්‍යයෙන්. මේ ටික ගැන නොදන්නාකම නිසාමයි ප්‍රභාස්වර සිත දූෂණය වෙන්නේ කියලා තේරෙනවා. ඇයි මේ ටික ක්‍රියාත්මක වෙනකොට මේක මෞකුසෙත් ක්‍රියාත්මකයි පින්වත්නි. සමහර අය හිතනවා මේක මෞකුසෙ නෑ කියලා. නාම ධර්ම ටික නෑ රූපේ විතරයි වැඩෙන්නේ කියලා. නාම රූප දෙකම තියෙනවා කියන හොඳ උදාහරණයක් කියන්නම්. ඔය හරියට අපිට තේරෙන්නේ නැති ඇහැට පේන්නේ නැති ලෝකේ ඉන්නවා සමහර මේ අමනුස්ස කොටස් මැරිලා ඉපදෙන අය. ඒක විද්‍යාත්මක කෝණයෙන් බලන කෙනෙක් හිතන්න පුළුවන් ඕව මොන විහිළු කතාවද කියලා. හැබැයි ධර්මයෙන් බලනකොට අපිට තේරෙනවා ඇහැට නොපෙනෙන ඊටාම සූක්ෂම ශරීර තියෙන අමනුස්ස කොටස් ඉන්නවා මේ අපි ඉන්න පරිසරයේම. එතකොට එක අම්මා කෙනෙක් දරුවා කුසට ආවම ගබ්සා කරා. මුල් කාලෙම කලලේ මෝරලා නැහැ. ඒතර ගබ්සා කරා. ගබ්සා කරාට පස්සේ ඒ කලලය එහෙම ඒ අම්මටත් කියන්න කතාවක් ඇතිනේ මොනවා හරි. අඩු වයසින් පිහිටිය ගැබක් හරි නුසුදුසු කාලේ පිහිටියා හරි බාල වයසේදී පිහිටියා හරි මොනවා හරි කතාවක් කියනවා අපිනේ. ඒතර ඒ කතාවක් නිසා ගබ්සා කරා. ඔන්න ඊළඟ දරුවා කුසට ආවා. එයාට දරුවා හදා ගන්න ඕන. දරුවා හැදෙන්නේ නැහැ. දෙවනි වතාවෙත් ආවා හැදින්නේ නැහැ. ඉතින් දොස්තර මහත්තයකින් ඇහුවොත් කියයි ගර්භාෂ බිත්තියේ මොකක් හරි අවුලක් හරි මොනවා හරි ප්‍රශ්නයක් කියයි. නමුත් මේක සංකාර ප්‍රත්‍යයෙන් විඥානේ බහිනවා කියලා කතාව තේරෙන්නේ නැහැ නේ වෛද්‍ය විද්‍යාවට. මේ නාම ධර්ම ටිකක් ක්‍රියාත්මක වෙන ඉතා ගැඹුරු ක්‍රියාවලියක් මේක ඇස්සේ දිනනවා කියලා එයා දන්නේ නැහැ. ඊට පස්සේ ඔහොම ටිකක් වෙලා ගිහින් කාලයක් ගිහින් ඔන්න එක දරුවෙක් හම්බුණා. කොහොම හරි ඉතින් දරුවා ඉපදුනා. උපන්නට පස්සේ පින්වත්නි දරුවට අවුරුදු 7ක් විතර වෙනකොට මේ බුද්ධ කාලේ සිද්ධි නෙමෙයි. දරුවට 7ක් විතර වෙනකොට මොකක් හරි මේ දරුවගේ තිබුණ අසාමාන්‍ය චර්ය එකපාරම නිකන් අර ආවේශ වෙනවා කියන්නේ. ඒ වගේ එකක් අමුතු විදියට වෙනවා. දැන් බටහිර ලෝකේ කියයි මනෝ රෝගයක් කියලා. එතනින් හරිය බෙහෙත් නෑ ඒකට. ආවේශ වෙලා කියනවා හැමදාමත් ඔය හිටි ගමන් ඇඟට එනවා අමනුස්සෙක් ඇවිල්ලා කියනවා උඹ මාව විනාශ කළා මට එළියට එන්න දුන්නේ කියලා එකම කතාවක් කියනවා. පස්සේ ওই සොයනන්ස නමක් ළඟට එක්කරන ගිහින් මේ කතාව විස්තර කරලා අහනකොට උන්වහන්සේට කියනවා මම එදා මේ ගර්භාෂයේ ඉන්නකොට මාව විනාශ කරා කියනවා. මාව විනාශ කරාට පස්සේ මට අධික වේදනාවක් දැනුණා කියනවා. මට මේ ලෝකේ බලන්න ඉඩ දුන්නේ නැහැ කියනවා. මම තමයි දැන් එතකොට එදා ඒ කලලේ විඥාන ප්‍රත්‍යයෙන් ඇති වෙච්ච නාම රූප නිසා ආයතන හයකුත් වැඩෙනවා කිව්වනේ. එතකොට එයා විඥානේ චුත වුණාට පස්සේ ප්‍රතිසන්දි විඥානේ චුත වුණාට පස්සේ මොකක් හරි අමනුෂ්‍ය මේ പ്രേත කොටස් අතර උපදින්න ඇති. ඊට පස්සේ ඉපදුනේ හරීම ද්වේෂේ. ඒ ද්වේෂයත් එක්ක තමයි අර දරුවට ආවේශ වෙන්නේ. මේක නිකන් විහිළු කතාවක් වගේ කෙනෙකුට හිතෙන්න පුළුවන්. දැන් මම මේක කිව්වේ මේ අමනුෂ්‍යය ගැන කියන්න නෙමෙයි. එහෙමනම් ගර්භාෂ බිත්තිය ඇතුලේ කලලයක් විදියට වැඩෙන මෝරපු නැති කලලයක් තුලත් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර නැද්ද? තියෙනවා. එහෙමනම් කලලේ මේ මෝරපු නැති කලලයකත් වේදනාව තිබිලා තියෙනවා. එහෙමනම් වේදනා මතක තියාගන්න මේක වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන ටික නියෝජනයක් නැති වුණොත් ඇස කියලා ආයතනයක් වැඩෙන්නේ නැහැ. ඇස කියලා ආයතනයක් වැඩෙන්නේ නැහැ. නාම රූප ප්‍රත්‍යයෙන්මයි මේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හය වැඩෙන්නේ. එතකොට අපි තව එකක් දැනගන්න ඕන. ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හය තුල පවතින නාම රූපවල නියෝජනය දැනගන්න ඕන. දැන් උදාහරණයක් විදිහට ඇස ගැන ගමු. අපි ඔක්කොම කියන්න බෑ. ඇසේ තියෙනවා නාම රූප කියලා දෙකක්. මේ දෙක නිසා තමයි ඔබට පේන්නේ. ඒතර මේ දෙක නැති නිසා මලමිනියට පේන්නේ නැහැ. නාම රූප කියලා දෙකක් තියෙන නිසා තමයි කනට ඇහෙන්නේ. මලමිනී නාම කොටස නැති නිසා කනට ඇහෙන්නේ නැහැ. එහෙමනම් මේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හය හරහා නාම රූප කියලා දෙකක් ක්‍රියාත්මක වෙනවද නැද්ද? ක්‍රියාත්මක වෙනවා. ඇසෙන් දකින්නවා දැකීම නිසා මේ ඒ කියන්නේ මේ මස් ඇසට ඔන්න බලන්න හොඳට තේරෙයි ඔබට මේ මස් ඇසට මස් වලින් හැදිච්ච මේ ඇහැට ලොකු දෙයක් කරගන්න බෑ. පොඩි දෙයයි. අපි අපේ අවිද්‍යාව නිසා අපිට හිතෙනවා ඇහැට තමයි ඔක්කොම පේන්නේ කියලා.
අපි දන්නවා කනට තමයි ඔක්කොම ඇහෙන්නේ කියලා. නමුත් මේ රූපේට ලොකු දෙයක් කරන්න බෑ නාම ධර්ම නැත්තම්. දැන් නාම රූප කියලා දෙක එකතු වුනේ නැත්තම් මේ ඇහැට ලොකු දෙයක් කරන්න බෑ. ඒක හොඳටම තේරෙනවා. දැන් ඔබ බලන්න මේ නාම ධර්ම නිසාම තමයි මේ ටික උඩුදුවන්නේ. දැන් ඇහැ කරන්නේ ඇහැට රූපය මුණ ගැහිම විතරයි. එතකොට ඇසයි රූපයයි දෙකම අයිති රූප කොටසට. දැන් ආයතනවල අපි බලමුකෝ මේ නාම රූප බෙදා ගන්න විදිය. ඇහි තියෙන මේ ඇසයි ඇහැට අහුවෙන රූපයයි දෙක අයිති රූප කොටසට. කනයි කනට අහුවෙන ශබ්දයයි අයිති රූප කොටසට. එතකොට මේ කනෙත් තියෙනවා රූප නාම රූප කියන දෙකට බෙදනෝනේ ආයතන 6. එතකොට මේ දිව අයිති රූපේට, රසය අයිති රූපේට. දිවයි රසයයි දෙකම අයිති මොකටද? මේ දිවට අහුවෙන ආහාරයයි දෙකම අයිති රූපේට. එතකොට මේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන 6 තියෙනවා නාම රූප කියලා දෙකක්. එතනින් පස්සේ පින්වත්නි හොඳට මතක තියාගන්න ඇස නිසා ඇති වෙනව නේද මේ තුන එකතු වෙනව නේද? අන්න මේ තුන එකතු වෙන්නේ මොන ප්‍රත්‍යියෙන්ද? මානසිකාර ප්‍රත්‍යියෙන්. ඒකනේ මේ ටික ඔක්කොටම අන්තිමට මානසිකාරය කිව්වේ. මානසිකාර ප්‍රත්‍යියෙන් තමයි ඇහි විඥානය. ඒ කියන්නේ මානසිකාරය කියන එකට මන් දුන්න සරලම අර්ථය මොකද්ද? මනස වැඩට යෙදෙන්න ඕන. මනස වැඩෙන්න යෙදිලා නැත්තම් රූප පේන්නේ නැහැ. අපි හිතනවා ඇහැට පේන්නේ කියලා. අපි හිතනවා කනට ඇහෙන්නේ කියලා. මනස වැඩේට යෙදුන්නේ නැත්තම් අන්න නාම ධර්ම මැදිහත් නොවුනොත් එහෙම පේන්නෙත් නැහැ, ඇහෙන්නෙත් නැහැ, දැනෙන්නෙත් නැහැ, හිතෙන්නෙත් නැහැ මොකුත්. දැන් මනස වැඩට යෙදිලා නැහැ යම් වෙලාවක. මනස වැඩට යෙදිලා නැත්තම් එතන මානසික ක්‍රියාවලිය ඇති වෙනවද? මනස වැඩට යෙදිලා නැත්තම් පින්වත්නි පස්සේවත් වේදනාවවත් චේතනාවවත් එහෙමත් නැත්තම් මේ මානසික ක්‍රියාවලිය වේදනා සංඥා චේතනා පස්ස මොකක්වත් ඇති වෙන්නේ නැහැ. මනස වැඩේට යෙදෙන්න ඕන. දැන් උදාහරණයක් විදිහට හිතන්න මේ වෙනදා විදියටම ඔබ බහින බස් හෝල්ඩ් එකක් තියෙනවා වැඩට ගිහින් එනකොට. බස් එකත් ඒ පාරෙන්ම යන්නේ. එයා වෙනදා වගේම මේ බහින බස් හෝල්ඩ් එක දකින්නවා. ඒ වුණාට එයාගේ මනස ඒ වැඩේට යෙදිලා නැහැ. එයාගේ මනස යෙදිලා තියෙන වෙන වැඩයකට. එයා හිතත් එක්ක වෙන වැඩක ඉන්නේ. එතකොට වෙන වැඩකට හිත යෙදිලා ඉන්න වෙලාවට එයා දන්නේ නැහැ බස් හෝල්ඩ් එක පහුවෙලා යනවා. මනස වැඩේට යෙදෙනකොට පහු වුණානේ කියලා මතක් වෙනවා. මතක් වුණාම ආයි බස් හෝල්ඩ් එක තුන පහු කරලා එන්න ඕන. බස් හෝල්ඩ් එක ඒ විදිහටම තිබ්බේ නැද්ද? තිබ්බා. ඒ බස් එක ඒ පාරෙන්ම නෙමෙයිද ගියේ? ඒ පාරෙන්ම ගියේ. හැබැයි මනසේ වැඩේට යෙදුනේ නෑ. මානසිකාරය ඇති වුන්නේ නෑ. මානසිකාරය ඇති වුන්නේ නැති නිසා ඒ බස් හෝල්ඩ් එක සමහරට යා බලාගෙන යන්නේ නැති යනකොට. හැබැයි වෙන කල්පනාවක හිටියේ. ඒ වෙන කල්පනාවක හිටියේ නිසා පින්වත්නි ඒකට අනුව මානසිකාර ප්‍රත්‍යයෙන් ඇතිවෙච්ච චක්කු විඥානයවත් ඇති වුන්නේ නෑ. එහෙමනම් මේ විඥානයේ මැදිය ඒ කියන්නේ මේක ධර්මික දන්න කෙනෙකුට තමයි ටිකක් හරි තේරෙන්නේ. මේ දේශනාව නැවත නැවත අහන්න. එතකොට අපිට තේරෙනවා මේ මානසිකාර ප්‍රත්‍යයෙන් ඇති වෙනවා චක්කු විඥානයක්. ඒක මානසිකාර ප්‍රත්‍යයෙන් තමයි ඇති වෙන්නේ. ඒතකොට මේ චක්කු විඥානය ඔන්න දැන් ඔන්න රූපේකුත් අහු වුණා. රූපයක් ඇහැට හම්බුණා. ඒක අයිති රූපේට. එතකොට ඇහැ අයිතිත් රූපේට. ඔන්න ওই දෙකනේ රූපේට අයිති. එතකොට ඔය දෙක ඇති වෙලා ඔන්න එතනින් එහාට ඔක්කොම නාම කොටස්. ඊට පස්සේ මානසිකාරය මොකටද අයිති? නාම කොටසට. මානසිකාර ප්‍රත්‍යයෙන් ඇති වුණා චක්කු විඥානය. මොකටද අයිති? නාම කොටසට. චක්කු විඥානය ඇති වුණොත් චක්කු විඥානය කියන්නේ විඥානන ලක්ෂණය. විඥානන ලක්ෂණය කියන්නේ දැනගන්න බවක්. මේ මනසේ තියෙන දැනගන්න බවක්. ඒකට කියනවා චක්කු විඥානය කියලා. විඥානය කියන්නේ විජානාති කියන එකෙන් හැදිච්ච වචනයක්. විජානනය විශේෂ ඥානනය ඥානාති දැනගන්නවා. විජානාති විශේෂයෙන් දැනගන්නවා. අන්න එකකින් තමයි විඥානය කියන එක හැදෙන්නේ. ඒතර විශේෂයෙන් දැනගත්තේ ඇසට රූපයක් හම්බුන නිසා නෙමෙයි. මානසිකාර ප්‍රත්‍යයෙන් ඇහි විඥානය ගියා. කනට ශබ්දයක් ඇහෙන එක රූපේට අයිති දෙයක්. අපි හිතනවා මේ කනට තමයි ඇහෙන්නේ කියලා. මොකක්වත් වෙන්නේ නැහැ. මානසිකා එතකොට යා වෙන දෙයක් බලහන් ඉන්නවා කියලා හිතන්න. එතකොට කතා කරනවා ළඟටම ඇවිල්ලා කතා කරනවා. ඇහෙන්නේ නැහැ. ටීවී එක දිහා බලාගෙන ඉන්නවා ටීවී එකටම වහ වැටිලා. බලාගෙන ඉන්නවා කට ඇරගෙන. බලාගෙන ඉන්නකොට කතා කරනවා. මෙන්න බත් බෙදලා තින්නේ කන්න කියනවා. නෝනා කතා කරලා කියනවා. ඇහෙන්නේ නැහැ. ඊට පස්සේ අහනවා මේ කෑවද කියලා. නෑ ඉතින් ඔයා කියන්න එපා කියනවා. ඇයි? එයා මේ වෙන එකක් බලන් ඉඳලා තියෙන්නේ. එතකොට මේ මානසිකාර ප්‍රත්‍යයෙන් සෝත විඥානය ඇති වුණේ. එහෙනම් කනට කොච්චර ශබ්ද ආවත් පින්වත්නි මේ නාම ධර්ම මැදිහත් නොවුනොත් එහෙම ඇහෙනවද? ඇහෙන්නේ නැහැ. නාම ධර්ම මැදිහත් වෙන්න ඕන. මේ ක්‍රියාවලිය හොඳටම ලියා ගත්තට පස්සේ තේරෙනවා මම මේ එළියේ රූපවල එකක් හොයනවා.
මම මේ ශබ්දවල එකක් හොයනවා. මම මේ කෑමි මොකක් හරි පොලොස් වල තමයි රහ තියෙන්නේ කියලා හොයනවා. ඇත්තටම මගේ ඇතුලේ හැඟීම් ටිකක් විතරයි ඇති වෙන්නේ කියලා මේක හොත්තටම තේරෙනවා. තේරුණාට පස්සේ ඒ ඔස්සේ පංචස්කන්ධය අනාගතයට මෝරන්නේ නැහැ. මෝරන්නේ නැති නිසා ආයෙ උපදින්නේ නැහැ. එහෙමනම් තේරෙනවද අවබෝධයේ පවතින්නේ මේ තුලමයි කියලා තේරෙනවද? දැන් බලන්න මේ විදියට ඇතිවෙන නාම ධර්ම වල මැදිහත් වීම. දැන් මානසිකාර ප්‍රත්‍යයෙන් චක්කු විඥානය ඇති වුණා. චක්කු විඥානයේ ඇතිවීම නිසා පින්වත්නි මේ තුන එකතු වුණා. මේ තුන එකතු වුණා කියන්නේ ස්පර්ශය. ඔන්න මානසික ධර්මයක් ස්පර්ශ වුණා. ස්පර්ශ වුණ නිසා මොකද උනේ? විඳින්න පටන් ගත්තා. පසපච්චය වේදනානේ. ඔන්න විඳින්න පටන් ගත්ත වේදනාවක් ඇති වුණා. දැකපු දේ නිසා එක්ක සැප වේදනාවක්, එක්ක දුක් වේදනාවක්, එක්ක මධ්‍යස්ථ විඳීමක්. ඔන්න වේදනාවක් ඇති වුණා. වේදනාව නිතා චේතනා ඇති වුණා. විඳින්න ගියාම සිතුවිලි ඇති වෙනවා. ඔකට ධර්මී සංකාර කියලාත් කියනවනේ, චිත්තචෛතසික ධර්ම පහළ වෙනවා කියලා. එතකොට බලන්න මේ නාම රූප කියලා දෙකක් තමයි හැම තැනකම එකතු වෙන්නේ. ඒ එකතු වීම නිසා තමයි පින්වත්නි ආයතන වැඩෙන්නේ. ආයතන වැඩෙන එක නිසා තමයි අනාගතයට පංචස්කන්ධය උඩුදුවන්නේ. පංචස්කන්ධය උඩුදුවන නිසා තමයි පින්වත්නි පුනර්භවය හදන තණ්හාව මෝරන්නේ. එතකොට නාම රූප වල ඇත්ත කතාව දැනගත්තාම මොකද වෙන්නේ? නාම රූප වල ඇත්ත කතාව දැනගත්තාම නාම රූප ප්‍රත්‍යයෙන් මෝරන ආයතන 6 මෝරන්නේ නැහැ. මෝරන්නේ නැත්තම් ආයතන 6 මෝරන්නේ නැත්තම් ආයතන 6 මෝරන්නේ නැති නිසා පංචස්කන්ධයක් අනාගතයට මෝරන්නේත් නැහැ. පංචස්කන්ධයක් අනාගතයට මෝරන්නේ නැත්තම් අනාගතයට මෝරන්නේ නැත්තම් පෝනෝ භාවිකා පුනර්භවයක් හදන නන්දි රාග සහගතා නන්දි රාගයේ සහිත පුනර්භවය මෝරන්නේ. තණ්හාව මෝරන්නේත් නැහැ ඉස්සරහට. තණ්හාව නැත්තම් පෝනෝ භාවිකා පුනර්භවයේ හදන තණ්හාව නිමෝරන්නේ නැති. පුනර්භවයේ හදන තණ්හාව මෝරන්නේ නැත්තම් ආයි පුනර්භවයක් තියෙයිද? නෑ. බලන්න මේ Taman තුලම ඇති වෙන අවබෝධය ගැන මෙච්චර පැහැදිලිව කියලා තියෙද්දි මේක එක බණකින් තේරෙන්නේ නැති. හැබැයි මේක හොඳටම තේරුම් ගත්තට පස්සේ තේරෙනවා මම මේ නාම රූප කියලා වසී වෙලා මේ හැඟීම් ටිකට තමයි අහුවෙලා තියෙන්නේ. මම මේ සත්වයේ පුද්ගලයෙක් කියලා හොයනවා එළියේ. මගේ දරුවා, මගේ අම්මා, මගේ තාත්තා, මගේ ගෙදර, මේ මගේ රැකියාව කී මම මේ එළියේ ටිකක් අතගගා හිටියන ඇත්තටම වෙලා තියෙන්නේ මොකද්ද? නාම රූප ධර්ම ටිකක් තමයි මගේ අභ්‍යන්තරය තුල ගොඩනැගිලා තියෙන්නේ. එතකොට මේක පංචස්කන්ධේනුත් බෙදන්න පුළුවන්. දැන් පංචස්කන්ධය තුලත් නාම රූප ටිකන්නේ තියෙන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඔක්කොම අයිති මොකටද? නාම රූප වලට. රූපේ අයිති නාම කොටසට, වේදනා සංඥා සංකාර විඥාන ටික අයිති නාම කොටසට. එතකොට රූපේ නාම එතකොට මේ හැම එකමත් නාම රූප වශයෙන් බෙදා ගන්න පුළුවන්. ඒ කියන්නේ පංචස්කන්ධය ඇතුළෙත් ආය නාම රූප බෙදන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට රූපස්කන්ධය ගන්න. රූපස්කන්ධය අයිති රූප කොටසට, රූපේ දකින්න සිත අයිති නාම කොටසට. එතකොට වේදනාව කියන එක අයිති මොකටද? වේදනාව අයිති වෙන්නේ එතකොට මොකටද? නාම කොටසට. එතකොට වේදනාව දැනෙන ශරීරය අයිති රූප කොටසට. එතකොට සංඥාව අයිති නාම කොටසට, සංඥාව දැනෙන තැන අයිති රූප කොටසට. අන්න බලන්න මේ හැම එකක් අස්සෙමත් නාම රූප කියලා බෙදීමක් තියෙනවා. එතකොට තේරෙනවා මේ හැම වෙලාවකම නාම රූප ටිකක් ඇති වෙලා නැති වෙලා යනවා කියලා. එතකොට මේක Tamanට විතරක් බලලා බෑ. දැන් මේක ගැඹුරු අවබෝධයට යනවා නම් එයා ඉස්සලා Tamanට බලන්න ඕන. මගේ ඇතුළෙත් මේ නාම රූප කියලා දෙකක් නේද ක්‍රියාත්මක වෙන්නේ කියලා බලනවා. එතකොට මගේ ඇතුලේ තියෙන්නේ නාම රූප කියලා ටිකක් නේද ක්‍රියාත්මක වෙන්නේ. ඇත්තටම ඊට වඩා වෙන මොකුත් නෑ නේද? ඇහැට අහුවෙන දේවල් ටික නෙමෙයි නේද? ඇත්තම ලෝකේ යථාර්ථය ඒක නෙමෙයි නේද? ඒක මායාවක් නේද? එතකොට ඇත්තම කතාව තමයි ඇහැට හම්බෙන දේවල් නිසා නාම ධර්ම ටිකක් ඇති වෙලා නැති වෙලා යනව නේද? දකින්න දේ නිසා වේදනාවක් ඇති වෙලා නැති වෙනවා. දකින්න දේ නිසා සංඥාවක් ඇති වෙලා නැති වෙනවා. දකින්න දේ නිසා චේතනා ටිකක් ඇති වෙලා නැති වෙනවා. දකින්න දේ නිසා ස්පර්ශය ඇති වෙලා නැති වෙනවා. දකින්න දේ නිසා මනසිකාරය ඇති වෙලා නැති වෙනවා. එතකොට මේ මගේ දකින්නේවා නිසා නාම ධර්ම ටිකක් නේද බරපතල විදියට ක්‍රියාත්මක වෙන්නේ කියලා දකිනවා. එතකොට ඕක Tamanට විතරක් බැලුවට බෑ. ඊට පස්සේ බහිද්දාවා එළියටත් බලන්න ඕනේ. එළියේ සවිඥානික කයවල් දිහා බලන්න ඕනේ. දරුවා දිහාත් බලනවා. දරුවා කිව්වට දරුවාගේ ඇස්සෙත් තියෙන්නේ නාම රූප ටිකක් නේද? දරුවා කියන්නේ රූප කොටස ආයිතේ රූප කොටස හැදෙන්නේ මේ ඔක්කොම දැනගන්න ඕන. රූප කොටස හැදෙන්නේ හේතු ප්‍රත්‍යයන්ගේ. රූපේ හැදෙන්නේ මොකෙන්ද?
හේතු ප්‍රත්‍යයන්ගෙන් රූපය හැදිලා තියෙන්නේ. ඒතර මගේ රූපේ වගේම දරුවගේ රූපයත් හේතු ප්‍රත්‍යයන්ගෙන් හැදිලා තියෙන්නේ. ඒතර ඒ රූපයට හේතුව මොකද්ද? ආහාරය. ආහාර කන බොන ආහාරයෙන් රූපේ හැදිලා තියෙන්නේ. ආහාරය නිරුද්ධ වුණොත් රූපේ නිරුද්ධ වෙනවනේ. ඒක මට නෙමෙයි දරුවටත් එච්චරයි කියලා එයා දැනගන්නවා. ඒතර නාම ධර්ම ටිකුත් දන්නවා. අනේ ඉතින් දරුවගේ ඇස්සෙත් මේ දරුවගේ ඔළුවට ඔබාපු හැඟීම් ටිකක් නේද ක්‍රියාත්මක වෙන්නේ. ඇත්තටම දරුවගේ ඇස්සෙත් තියෙන හැඟීම් ටිකක්. දරුවගේ ඔළුවට ඔබනවා මේ තමයි උඹේ අම්මා කියලා. ඒතර යා හිතානවා මේ තමයි දරුවා කීතනවා සංඥාවක් ගන්නවා අපේ අම්මා නෙමෙයි කියලා. එතකොට මේ හැඟීමට අනුව දන්න දේම බලනවා එළිය. එතකොට ආයේ ඔළුවට අනුව ගැලපෙනවා නම් ආයේ තමයි අපේ අම්මා. ඇත්තට මේක මේ හදාගත්ත සංකල්ප ටිකක් නේද කියලා දකිනවා. ඒතර මම හදාගත්ත සංකල්පය. ඒ කියන්නේ තමන් උපදිද්දිම තමයි දැන් මම උපදිද්දි තමයි මගේ අම්මත් උපදින්නේ. ඒක හරි ගැඹුරු එකක්. ඒතර මම උපදිද්දි තමයි මගේ අම්මා කියන එක උපදින්නේ. ඒතර මට සාපේක්ෂව මගේ අම්මා කියන එක ඇති වෙලා තියෙන්නේ. නැත්තම් මේ අම්මා කියලා එකක් ලෝකේ කොහෙවත් නැහැ. ඒක හරි සාපේක්ෂයි. ඒතර ඒක මගේ තියෙන අවිද්‍යාවට මගේ අම්මගේ කටහඬ මගේ අම්මගේ සුවඳ අපේ අම්මා මේ වගේ කී අපි ඔළුවෙන් සංඥා ටිකක් ගන්නවා. ඒවා හැඟීම් ටිකක් විතරයි. ඇත්තට මේ අපේ අම්මා නොවෙන්නත් පුළුවන්. මගේ හැඟීම් ටිකක් නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ. ඒතර මේ හැඟීම් ටිකක් බව හොඳින්ම තේරුම් ගන්නවා. එතකොට එයා බහිද්දාවා එළියටත් බලනවා. අනේ දරුවා කිව්වට දරුවගේ ඇස්සෙත් තියෙන නාම රූප ටිකක් නේද කියලා බලනවා. එතකොට මොකද වෙන්නේ? දරුවා වෙනස් වෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඇයි? හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගෙන නම් දරුවත් හේතු නිරුද්ධ වෙනකොට දරුවටත් ඔය ටික තමයි කියලා එයා දකිනවා. ඊට පස්සේ එයා පින්වත්නි මේ ඒ කියන්නේ තිරිසන් ලෝකයේ දිහා පවා දකිනවා. මේ තිරිසන් සතෙක් තුල පවා නාම රූප ටිකක් නේද ක්‍රියාත්මක වෙන්නේ. ඊට පස්සේ ඇහැට නොපෙනෙන പ്രേත කොටස් ගැන පවා අපි ධර්මයෙන් බලලා එහෙම කල්පනා කරනවා. දෙවිවරු ගැනත් එයා කල්පනා කරනවා. දෙවිවරු තුලත් නාම රූප ධර්ම ටිකක් නේද ක්‍රියාත්මක වෙන්නේ කියලා බලනවා. එතකොට මොකද වෙන්නේ? දෙව්ලෝ යන හැඟීම පහ වෙලා යනවා. අන්න බලන්න වටිනාම දේ. දිව්‍ය ලෝකෙත් නාම රූප ධර්ම ටිකක් ක්‍රියාත්මක වෙන්නේ කියලා දැනගත්තාම දිව්‍ය ලෝකෙට ආයේ මේ ස්කන්ධ ටික ගෙනියන්න අදහසක් එන්නේ නැහැ. අන්න එතන තමයි පිනත් ප්‍රහාණය වෙන්නේ. ඇයි නිවන් දකින්න කෙනා පිනත් ප්‍රහාණය කරන්න ඕනේ? පුණ්‍ය පාප පහිනස්සනේ. පිනයි පවයි දෙකම ප්‍රහාණය කරන්න ඕනේ. දෙවිවරු තුලත් මේ නාම ධර්ම ටිකක් නේද ක්‍රියාත්මක වෙන්නේ. හැඟීම් ටික ඇතිවිවි නැතිවිවි යන හැඟීම් ටිකක් නේද ක්‍රියාත්මක වෙන්නේ කියලා දකින්නකොට දිව්‍ය ලෝකේ යන්න ආසාවක් තිබ්බනම් ඒ ආසාවත් ප්‍රහාණය වෙලා යනවා. බලන්න තණ්හාව කැඩි කැඩි හේතු සහිතව ගැලවි යන විදිය බලන්න පින්වත්නි. එතකොට මේ විදියට Tamanගේ ජීවිතය තුළ පින්වත්නි යා දකින්නකොට කුසල අකුසල් තුලත් ඒක දකින්නවා. ඒ කියන්නේ කුසල් සිතක් ඇති වුණොත් ඒ කුසල් සිතාස්සෙත් නාම රූප ටිකක් නේද ක්‍රියාත්මක වෙන්නේ කියලා දකිනවා. දැන් පිනක් කරන්න හිතෙනවා කියන්නකෝ. පිනක් කරන්න හිතෙනකොට හිතෙනවා අනේ ඉතින් මම මේ පිනක් කරන්න හිතනකොට මේ මොකක් හරි ඔන්න පිනක් කරා කියලා හිතන්න. දැන් දානයක් දුන්නා. දැන් දානි දෙන එක නතර කරන්න දෙමි කියන්නේ. මේක ඊට වඩා ගැඹුරු කතාවක් නේ. ඒතර මේක වැරදි විදිහට අල්ලන්න නරකයි. ඔන්න දානි දුන්නා. දානි දෙන වෙලාවට ඉතින් ඔන්න දකින්නවා, ඇහෙනවා. ඊට පස්සේ බඩු බාන්න ගේනවා. ඉතින් මේ හැම වෙලාවකම චක්කු විඥානය, සෝත විඥානය, ඊට පස්සේ ඇහෙන් දකින දේවල් නිසා අහන විඥානස්කන්ධයක් උපදිනවා. විඥානස්කන්ධය කියන්නේ නාම ධර්මයන්නේ. ඊට පස්සේ විඥානස්කන්ධයට අනුව යා අඳුනගන්නේ නැද්ද? ආම්දුල්ලාහත් නමයි වැඩියේ. මේ කෑම හැදුවා. දකින්න දේවල් අඳුන ගන්නවා. ඊට පස්සේ බණ කිව්වේ මේ අහවල් හාඳුරුව අහපුවා අඳුන ගන්නවා. අඳුන ගැනීමස්සේ සංඥා ස්කන්ධයක් මගේ ඇතුලේ ක්‍රියාත්මක වෙලා. මේ එළිය බණ කියපු මිනිහෙක් නෑ ඇත්තටම කතාව. මගේ ඇතුලේ හැඟීම් ටිකක් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. එතකොට එයා අඳුනගත්ත සංඥා ස්කන්ධයක් වැඩුණා. ඒ සංඥා ස්කන්ධයට අනුව පින්වත්නි අනේ දානෙට හොඳට හිතේ හැටියට කෙරුණා නම් හිතේ සැප වේදනාවක් උපදිනවා. සැප වේදනාව කියන්නේ හැඟීමක් එච්චරයි. ඒක ඇති වෙලා නැති වෙලා යන එකක්. එතකොට මේ හැඟීමට අනුව යා ඊට පස්සේ එක්කෝ සමහරට හාමුදුරුවෝ 19ක් බලාපොරොත්තු වෙමින් ඉඳලා 5-9යි නම් ආවේ ඔන්න දුක් වේදනාවක් උපදිනවා. එතකොට දානිය අස්සෙත් පටිගයක් වැඩෙන්න පුළුවන්. හැඟීමක් කමක් නැහැ 5-9ක් හරි ආවනේ කියලා හිත හදා ගන්න පුළුවන් ඒ වෙලාවේ මේ කතාව දන්න කෙනාට. ඉතින් ආවේ නැතත් එයාට හිත හදා ගන්න පුළුවන් එතකොට. එතකොට ඒ තුල පින්වත්නි මේ වේදනා ස්කන්ධයක් නෙමෙයිද ක්‍රියාත්මක උනේ කාගේද? හාමුදුරුවෝ ළඟද ක්‍රියාත්මක උනේ? මගේ ඇතුලේ ක්‍රියාත්මක වුණා. ඊට අනුව සිතුවිලි ටිකක් ඇති වුණා. මොනවද? නාම ධර්ම ටිකක්. සිතුවිලි කියන්නේ සංකාර ස්කන්ධයක් ඇති වෙනවා. එතකොට සමහර හාමුදුරුවෝ වැඩිය දැක්කම සද්ධාාවක් උපදින්න පුළුවන්. මෙතකොට සද්ධාව කියන්නේ සංකාරයක්.
හැඟීම් චිත්ත චෛතසික ධර්ම ටිකක් ඇති වුණා. ඊට අනුව රූපස්කන්ධෙත් වෙනස් වීමක් ඇති වුණා. නාම ධර්මයන් මුල් කරගෙන රූපස්කන්ධෙත් වෙනස් වීමක් ඇති වුණා. දැන් බලන්න පින්වත්නි නාම රූප ටිකක් නෙමෙයිද දානියස්සේ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. මේක හොඳටම තේරුණාම තේරෙනවා අනේ ඇත්තටම මේ පින කුසලයේ තුලත් නාම රූප ටිකක් නේද ක්‍රියාත්මක වෙන්නේ කියලා දකිනවා. පින තුලත් නාම රූප නේද ක්‍රියාත්මක වෙන්නේ කියලා දකිනවා. දකිනකොට තමන්ව මගේ හැරෙනවා. තමන්ව මගේ හැරුණාම පින්වත්නි එයා විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගන්න ඕන යම් දෙයක් තියනවාද ඒ විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගත යුතු පංචස් උපාදානස්කන්ධය ගැන අවබෝධ කරනවා. ඇයි පංච උපාදානස්කන්ධය ඇසි තියෙන නාම රූප ටිකක් නේ. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අභිඤ්ඤා පහතබ්බා අභිඤ්ඤා පජහති ප්‍රහාණය කළ යුතු අවිද්‍යාවක් භවතණ්හාවක් තියෙනවද ඒක යාගේ ප්‍රහාණය වෙනවා කියනවා. අභිඤ්ඤා සච්චිකාතබ්බා අභිඤ්ඤා සච්චිකරෝත සාක්ෂාත් කළ යුතු යමක් තියෙනවද මොනවද සාක්ෂාත් කරන්න ඕන විද්‍යාවයි විමුක්තිය ඒක සාක්ෂාත් කරනවා කියනවා. එහෙම සාක්ෂාත් කරගෙන හිටියාම මරුණාම එයාට මරණේ තරම් සනීප ලෙඩක් නෑ ආයේ. ඇයි එයාට උවමන එයා ඒ මැරුණට පස්සේ එයා දන්නව නැවත උපතක් කරා යන්න ඇති විදිහටම මගේ සම්පූර්ණ නාම රූප නිරුද්ධයි කියලා. එහෙම දැනගත්තාම එයා මැරුණාම ආයි ඉපදින්නේ නැහැ. මෙන්න මේ විදිහට තමයි දුක හමාර කරන්නේ. ඒතකොට මේ පණිවිඩය ජීවිතේට ගලප බලනකොට සම්පූර්ණයෙන් මෙයාට දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඔබ හැම දිනාටම Tamanගේ ජීවිතය තුළ මේ නාම රූප වල යථා ස්වභාවය අවබෝධ කරගෙන සම්පූර්ණයෙන්ම නිකලෙස් වීම පිණිස මේ දේශනාව උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා.